ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයට යන අතරතුරදී මට හමු වුණා ඉතා සුන්දර පරිසරයක්. ඒ තමයි එක්ගල්ඔය ජලාශය. ඉතින් මේ එක්ගල්ඔය ජලාශය 1953 ඩී.එස්. සේනානායක මැතිතුමා, ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යතුමා අතින් තමයි මේක විවෘත වෙලා තියෙන්නේ. ඉතින් එක්ගල්ඔය ජලාශය ගැන කතා කරද්දී තවත් අටුවා ටිකක් මොකටද? ඉතින් මගේ පිටිපස්සෙන් පේන්නේ ඒ සුන්දර ජලාශය. මේ තියෙන්නේ එක්ගල්ඔයේ සුන්දර ගලාබැස්ම. ඉතින් තවත් දවසක මේ වගේ සොඳුරු ස්ථානයකදී මම හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අදට සමු ගන්නවා.